මචං මම තව විනාඩි 10කින් එතන. උඹ ඕඩර් කරලා තියපන් මම ළඟටම ඇවිල්ලා ඉන්නේ. ඇයි බම් මේ? ඩේටා ඉවර වෙලාද මන්දා? මේ රවුටරේ ලයිට් පත්තු වෙන්නේ නැහනේ. ෆෝන් එකෙත් සිග්නල් නෑ වගේ. ටීවී එකෙත් මොකුත් පෙන්වන්නේ නැහැ. අද වැස්ස නිසා වෙන්නේ නැති. සර්කර් සිස්ටම් එක ඩවුන්. ඊමේල් යන්නෙත් නැහැ. ක්ලවුඩ් එකට ලොග් වෙන්නත් බෑ. මුළු නෙට්වර්ක් එකම ස්ටක් වෙලා. අප වෙත ලැබෙන විශේෂ පුවතක්. මුළු ලෝකයේම ආවරණය වන පරිදි අන්තර්ජාල පද්ධතියේ දැවන්ත බිඳවැටීමක් වාර්තා වෙනවා. නැවත දැනුම් දෙනතුරු. දැන් මේ මොහොතේ ඔයා ඉන්නේ කොතනද? සමහර විට ඔයා මේක අහන්නේ බස් එකේ යන ගමන්. එහෙම නැත්නම් රෑට කාලා ඇඳට වෙලා ෆෝන් එක ඔබන ගමන් වෙන්න ඇති. නිකබට හිතන්න. ඔයා බල හිටපු වීඩියෝ එක පාරටම හිර වෙනවා. ඔයා හිතනවා සිග්නල් මදි ඇති කියලා. ඔයා ෆෝන් එකේ ඩේටා ඕෆ් කරලා ආයෙ ඔන් කරනවා. ඒ තාම ලෝඩින්. ඔයා හිතනවා රවුටරේ අවුලක් කියලා ගිහින් රවුටරේ රීස්ටාර්ට් කරනවා. ඒත් එළිය පත්තු වෙන්නේ නැහැ. ඔයා කෝල් එකක් ගන්න try කරනවා යාළුවෙක්ට. ඒක වැඩ කරන්නේත් නැහැ. ටිකක් වෙලා යද්දී ඔයාට තේරෙනවා මේක ඔයාගේ ෆෝන් එකේ ප්‍රශ්නයක් නෙවෙයි කියලා. ගෙදර අයගේ ෆෝන් වැඩ කරන්නේත් නැහැ. ටීවී එකේ channel වැඩ නැහැ. මුළු ලෝකෙම නිහඬ වෙලා. ඔව්. අන්තර්ජාලය කියන දේ ලෝකයෙන්ම තුරන් වෙලා. මොකද හිතන්නේ? ෂා මරුනේ Facebook නැතුව නිදහසේ ඉන්න පුඩුවන් කියලා ඔයාට හිතෙයිද? නැත්තම් අපෝ දවසක් දෙකක් ඉතින් ඔහොම ඉඳලා හරියයි කියලා හිතෙයිද? නෑ යාළුවා. අන්තර්ජාලය කියන්නේ දැන් නිකම්ම TikTok වීඩියෝ බලන තැනක් නෙවෙයි. ඒක තමයි නූතන ලෝකයේ ඔක්සිජන්. අද අපි කතා කරන්න යන්නේ අන්තර්ජාලයේ සදහටම නැවතුනොත් ඊළඟ පැය 24ක් ඇතුළත මිනිස් ශිෂ්ටාචාරය ආපස්සට ගල් යුගයට යන විදිය ගණයි. මේක නිකම්ම කතාවක් නෙවෙයි. මේක අනතුරු ඇඟවීමක්. අපි පටන් ගමු පළවෙනි පැයෙන්. අන්තර්ජාලය නැති වුණ මුල්ම විනාඩි 10 ඇතුළත ලෝකේ ලොකුම හැඟීම වෙන්නේ ව්‍යාකූලත්වය. මුලින්ම හැමෝම හිතන්නේ මේක Tamanගේ ප්‍රශ්නයක් කියලා. හැබැයි විනාඩි 20ක් 30ක් යද්දී මිනිසුන්ට තේරෙනවා මොකක් හරි ලොකු දෙයක් වෙලා කියලා. ඔයා හිතනවා ඇති අන්තර්ජාලය නැති වුණාට සාමාන්‍ය ෆෝන් කෝල්ස් ගන්න පුරුවන් නැතිනේ කියලා. ඔන්න එතන තමයි අපිට වරදින පළවෙනි තැන. ඉස්සර වගේ දැන් තියෙන තඹ රැහන් වලින් දුවන ලෑන්ඩ්ලයින් සිස්ටම් එකක් නෙවෙයි. අද ලෝකේ හුඟක් දුරකථන ජාල දුවන්නේ ෆයිබර් ඔප්ටික් සහ VoIP තාක්ෂණය මත. ඒ කියන්නේ ඔයාගේ සාමාන්‍ය කෝල් එක පවා යන්නේ ඉන්ටර්නෙට් ඩේටා පැකට්ස් විදියට. ඉතින් අන්තර්ජාලය නැති වුණ ගමන්ම ලෝකේ sannivedanaya 90කට වඩා විතර සම්පූර්ණයෙන්ම ඇන හිටිනවා. ඔයාගේ බැරි වෙනවා ඔයාගේ අම්මා තාත්තට කතා කරලා එයාලා පරිස්සමින්ද කියලා අහන්න. ඔයාට බැරි වෙනවා ඔෆිස් එකට කතා කරන්න. හදිස්සි හෘදයාබාධයක් හැදුනත් ගිලන් රථයක් ගෙන්න ගන්න ක්‍රමයක් නැති වෙනවා. මේ වෙලාවේ පාරේ යන අයට මොකද වෙන්නේ? හිතන්න ඔයා පික්මී හෝ ඌබර් එකක යන ගමන් කියලා. ඩ්‍රයිවර්ගේ මැප් එක පාරටම වැඩ නැතුව යනවා. එයාට ඔයා යන්න ගෝන තැන හොයාගන්න බෑ. ඔයාට යාට සල්ලි ගෙවන්න බෑ මොකද කාඩ් පේමන්ට් වැඩ නැහැ. පාරවල් වල ලොකු ට්‍රැෆික් බ්ලොක් ඇති වෙනවා. මොකද අද කාලේ ගොඩක් දියුණු රටවල ට්‍රැෆික් ලයිට් පාලනය වෙන්නේ මධ්‍යම පරිගණක පද්ධතියකින් අන්තර්ජාලය හරහා. ඒ සිග්නල් නැති වුණ ගමන් හැම හන්දියක්ම අවුල් ජාලයක් වෙනවා. මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මොකද වෙන්නේ කියලා දැනගන්න නිවුස් බලන්නවත් විදියක් නැහැ. මොකද හැම නිවුස් channel එකක්ම වාගේ තොරතුරු ගන්නේ අන්තර්ජාලය හරහා. දැන් අපි යමු පැය 4ක් 5ක් ඉස්සරහට. දැන් තමයි නියම ප්‍රශ්නය පටන් ගන්නෙ. ඔයාට බඩගිනි වෙනවා. ඔයා යනවා කඩේට බඩු ගන්න. ඔයා පුරුද්දට වගේ ක්‍රෙඩිට් කාඩ් එක දික් කරනවා. හැබැයි කඩේ මැෂින් එක වැඩ නැහැ. මොකද බැංකු කාඩ් මැෂින් වැඩ කරන්න අන්තර්ජාලය ඕනේ. හරි, කමක් නැහැ කියලා ඔයා යනවා ATM එකට සල්ලි ගන්න. sorry, ATM මැෂින් එකත් වැඩ නැහැ. මොකද ATM එක බැංකුවේ සර්වර් එකත් එක්ක කතා කරන්නේ ඉන්ටර්නෙට් හරහා. දැන් ඔයාගේ අපේ සත පහක් නැහැ. ඔයාගේ බැංකු account එකේ කෝටි ගාණක් තිබුණත් වැඩක් නැහැ. ඒ සල්ලි ගන්න විදියක් නැහැ. මේක පොඩි කඩේකට විතරක් නෙවෙයි මුළු ලෝක ආර්ථිකයටම බලපානවා. ලෝකේ බැංකු අතර සල්ලි හුවමර වෙන්න SWIFT සිස්ටම් එක සම්පූර්ණයෙන්ම අන්තර්ජාලය මත රැඳය පවතින්නේ. එක තප්පරයකදී ඩොලර් බිලියන ගාණක් හුවමර වෙන ලෝක වෙළඳාම එතනම නතර වෙනවා. කොටස් වෙළඳ පොළවල්, ක්‍රිප්ටෝකරන්සි මේ හැම දෙයක්ම බිඳුවට වැටෙනවා. ඔයාගේ e-wallet එකේ තිබ්බ සල්ලි, online investment මේ හැම දෙයක්ම නිකම්ම ඉලක්කම් බවට පත් වෙලා අතුරුදහන් වෙනවා. මිනිස්සු තේරුම් ගන්නවා අතේ තියෙන භෞතික මුදල් කොළ ටික විතරයි වටින්නේ කියලා. ඒ වෙලාවේ ඉඳන් මිනිස්සු කඩවලට පැනලා බදු කොල්ල කන්න පටන් ගන්නවා. මොකද කාටවත් සල්ලි ගෙවන්න විදියක් නැහැ. ධනවතා සහ දුප්පතා අතර පරතරය පැය කීපයකින් නැති වෙලා යනවා. දැන් දවස් දෙකක් ගත වෙලා තියෙනවා.
ඔයා හිතනවා ඇති අවුලක් නැහැ. ගෙදර හාල් ටිකක් තියෙනවා, පරිප්පු ටිකක් තියෙනවා, කාලා ඉන්න පුරුවන් කියලා. නමුත් ඇත්තටම දවස් 3ක් යද්දී සුපර් මාකට් වල රාක්ක හිස් වෙන්න පටන් ගන්නවා. ඇයි එහෙම වෙන්නේ? අද කාලේ බිස්නස් ලෝකේ පාවිච්චි කරන සිස්ටම් එකක් තියෙනවා just in time කියලා. ඒ කියන්නේ සුපර් මාකට් එකක් ගබඩාවේ ගොඩක් බඩු පුරවගෙන තියාගෙන ඉන්නේ නැහැ. රාක්කේ බඩු ඉවර වෙන්න ලං වුණාම සිස්ටම් එකෙන් ඔටෝමැටිකලි ඕඩර් එකක් යනවා සැපයුම් කරුට. මේ මුළු ක්‍රියාවලියම වෙන්නේ අන්තර්ජාලය හරහා. ඉන්ටර්නෙට් නැති වුණ ගමන්ම ගබඩාවල ඉන්න මැනේජර්ලාට දන්නේ නැහැ කොයි කඩේටද බඩු යවන්න ඕනේ කියලා. ලොරි ඩ්‍රයිවර්ලා දන්නේ නැහැ කොහෙටද යන්න ඕනේ කියලා. නැව් වලට වරායට එන්න බෑ සිග්නල් නැතුව. මේකේ භයානකම ප්‍රතිඵලය එන්නේ කෑම හිඟයත් වඩා බෙහෙක් හිඟයෝ හරහා. ෆාමසිවල බෙහෙත් ඉවර වෙනවා. ඉස්පිරිතාලවල රෝගීන්ගේ දත්ත ඔක්කොම තියෙන්නේ ක්ලවුඩ් එකේ නම් ඩොක්ටර්ස්ලාට රෝගියෙක්ගේ හිස්ටරි එක බලන්න විදියක් නැහැ. අලුත් බෙහෙත් ඕඩර් කරන්න විදියක් නැහැ. හිතන්න දියවැඩියාව ප්‍රෙෂර් වගේ දේවල්ට දිනපතා බෙහෙත් බොන අයට මොකද වෙන්නේ කියලා. දවස් 3ක් 4ක් යද්දී කෑම සහ බෙහෙත් නැතුව මිනිස්සු පාරවල් වල මැරෙන්න පටන් ගන්නවා. මේ වෙද්දි නීතිය සහ සාමය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා තියෙනවා. පොලිසියටවත් හමුදාවටවත් එකිනෙකා එක්ක සම්බන්ධ වෙන්න බැහැ රේඩියෝ සිග්නල් වල සීමිත පරාසයෙන් එහාට. මුළු ලෝකෙම පොඩි පොඩි දූපත් වගේ තනි වෙනවා. සතියක් ගත වෙද්දී ප්‍රශ්නය තවත් දරුණු වෙනවා. ඔයා හිතනවා ඇති ලයිට් තියෙයින කියලා. හැබැයි අද කාලේ විද්‍යුත් බල පද්ධතිය පවර් ග්‍රිඩ් කියන්නේ හරිම සංකීර්ණ ස්මාර්ට් ග්‍රිඩ් එකක්. කොහෙද කරන්ට් එක වැඩිපුර ඕනේ, කොහෙද අඩු කරන්න ඕනේ කියලා බලාගාර අතර තොරතුරු හොමරවන්නේ දත්ත ජාල හරහා. මේ ඩේටා නැති වුනහම විද්‍යුත් බලාගාරවලට බැහැ පද්ධතිය සමබරව තියාගන්න. ඒ නිසා ආරක්ෂක පියවරක් විදියට පද්ධති ස්වයංක්‍රීයවම ක්‍රියාවිරහිත වෙන්න පුරුවන්. ඒ කියන්නේ මුළු රටම අනුරේ. කරන්ට් එක නැති වුනහම වතුර පොම්ප වැඩ කරන්නේ නැහැ. නල ජලය නැති වෙනවා. ගෙවල් වල වැසිකිලි පද්ධතිය අක්‍රිය වෙනවා. සතියක් ගත වෙද්දී නාදුනික නගරයක් කියන්නේ ජීවත් වෙන්න බැරි ගඳ ගහන ලෙඩ රෝග පිරිචුණු නිරයක් බවට පත් වෙනවා. අපි භෞතික දේවල් ගැන කතා කළාට මේකේ ලොකුම බලපෑම වෙන්නේ අපේ මනසට. අපි හැමෝම දැන් ඇබ්බැහි වෙලා ඉන්නේ ඩෝපමීන් වලට. Facebook එකේ ලයික් එකක් වැටෙනකොට, TikTok වීඩියෝ එකක් බලනකොට අපේ මොලේ සතුටු හෝමෝන ක්‍රියාත්මක වෙනවා. එක පාරටම මේක නතර වුණාම කුඩු ගහන කෙනෙක්ට බඩු නැති වෙලා එනවා වගේ දරුණු විරහ වේදනාවක් මුළු සමාජයටම එනවා. මිනිස්සුන්ට නිකම් ඉන්න බැරි වෙනවා. සංඛ්‍යාව විෂාද වැඩි වෙනවා. හැබැයි මේකේ හොඳ පැත්තකුත් තියෙනවා. ටික කාලයක් යද්දී මිනිස්සු ආයේ පුරුදු වෙනවා එහා ගෙදර මිනිස්සෙක්ට කතා කරන්න. රැයට ගිනි මැලයක් ගහගෙන පරණ කතා කියන්න. ළමයි එළියට බහැලා සෙල්ලම් කරන්න පටන් ගන්නවා. හැබැයි ඒ තත්වෙට එන්න කලින් ලොකු කාලබෝලයක් පහු කරන්න වෙනවා. මාසයක් ගියාට පස්සේ ලෝකෙ කොයි වගේ තියෙයිද? අපි දන්න කියන දැනුමෙන් භාගයක්ම අතුරුදහන් වෙලා තියෙවි. ඇයි එහෙම? අද අපි ෆොටෝ ඇල්බම් තියාගන්නේ නැහැ. ඔක්කොම Google ෆොටෝස් වල. අපි පොත් කියවන්නේ නැහැ. ඔක්කොම විකිපීඩියා එකේ. ඉන්ටර්නෙට් නැති වුණොත් මනුෂ්‍ය ඉතිහාසයේ අවුරුදු 20ක විතර මතකයන් සදහටම මැකිලා යනවා. අලුතෙන් ඉපදෙන ළමයෙක්ට පෙන්වන්න ඔයාගේ වෙඩින් ෆොටෝ එකවත් ඉතුරු වෙන්නේ නැහැ. අපිට සිද්ධ වෙනවා ආපහු ලියුම් ලියන්න, පොත් කියවන්න, රේඩියෝ අහන්න පුරුදු වෙන්න. ලෝකේ ආපහු 1950 ගණන් වලට යනවා. හැබැයි ඒ 1950ට වඩා භයානිකයි. මොකද 1950 හිටපු මිනිස්සුන්ට වගා කරන්න, ලින්දෙන් වතුර අදින්න දැනුම තිබුණා. නමුත් 2025 ඉන්න අපිට ස්මාර්ට් ෆෝන් එක නැතුව බත්තු යන්න හැටිවත් මතක නැහැ. අවසාන වශයෙන් මේ කතාවෙන් අපි තේරුම් ගන්න ඕන දේ මොකක්ද? අන්තර්ජාලය කියන්නේ දැන් අපේ ජීවිතේ කොටසක් නෙවෙයි. අපිම තමයි අන්තර්ජාලය කියන්නේ. ඒක නැති වුණොත් අපි මැරෙන්නේ නැහැ. නමුත් අපි දන්න මනුෂ්‍යත්වය මැරෙනවා. අපි හිතාගෙන ඉන්නේ අපි හරි දියුණුයි කියලා. නමුත් ඇත්තටම අපි ඉන්නේ බොහොම භයානක බිඳෙන සුළු නූලක් උඩ. ඉතින් ඊළඟ වතාවට ඔයාගේ Wi-Fi සිග්නල් නැති වුණොත් රවුටරේට බනින්න එපා. පොඩ්ඩක් ෆෝන් එක පැත්තකින් තියලා වටපිට බලලා හුස්මක් ගන්න. මොකද කවදා හරි ඇත්තටම මේ දේ වුණොත් ඔයාට ඉතුරු වෙන්නේ ඔයාගේ මතකයන් සහ ළඟ ඉන්න මිනිස්සු විතරයි. ඔයාට මොකද හිතෙන්නේ? අන්තර්ජාලයේ නැති ලෝකෙක ඔයාට දවස් කීයක් ජීවත් වෙන්න පුරුවන් වෙයිද? ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් කුතුහලය දනවන වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.